ඔන්න යාළුවනේ අදත් ආවා සුපිරි ෆුඩ් චැලෙන්ජ් එකක් අරගෙන. ඉතින් අදත් ආවේ YouTube channel එකට challenge එකක් දෙන්න. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි අද මොනවද අරන් ආපු challenge එක කියලා බලන්න. ඊට කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම මේ තියෙන රතු පාට subscribe button එක එකපාරක් touch කරගෙන යන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් all press දාලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට notification එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. එතකොට ඔයාලට කාටත් කලින් වීඩියෝ එක බලන්නත් පුළුවන්. ඉතින් මම මේ චැලෙන්ජ් එක අද දෙන්නේ විනී ප්‍රොඩක්ෂන් වලට. ඔයාලා දකින්න ඇති ඊයේත් එයාලා වීඩියෝ එකක් දාලා තිබ්බා. ඉතින් මේ වෙනකොට ඒක ට්‍රෙන්ඩින් වෙලා තියෙනවා. ඉතින් මං හිතුවා මෙන්න මේ අයිටම් දෙක මේ චැලෙන්ජ් එකට අරන් එන්න ඕනේ කියලා. ඉතින් මල්ලක තියෙනවා පේනවනේ ඔයාලට. සමපෝෂ ටිකිරි මාරි. අද මේ සමපෝෂ එක කන්නේ මම සෝස් එක. මේ ටිකිරි මාරි එක ගන්නේ පරිප්පුත් එක්ක. පරිප්පු කොදිත් එක්ක. ඉතින් මේ චැලෙන්ජ් එක තමයි මම විනීලාට දෙන්නේ. ඉතින් ඔයාලා ඇක්සෙප්ට් කරයි කියලා බලාගෙන ඉන්නවා මේ චැලෙන්ජ් එක. එහෙනම් අපි මේක කාලා බලමු. ඉතින් යාළුවනේ මම මේ සෝස් එක මෙතනින් පැත්තකින් චුට්ටක් දා ගන්නවා. ඔයාලට පේන ඇති මේ තක්කාලි සෝස් එක. ඊට පස්සේ මම ගන්නවා මේ සමපෝෂක ගුලිය. තේරෙනවද? ඔයාලට පේන ඇති සුපිරි මේ දෙකම කන්න බෑ මම එකක් කාලා පෙන්නන්න චැලෙන්ජ් එකට. ඉතින් කියන්න ඕනේ මොන හරි චැලෙන්ජ් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම මේ චැලෙන්ජ් අරන් එනවා. ඉතින් මම දෙකම කන්නේ අපරාධනේ සෝස් දාලා ගන්නෙ නේද? ඉතින් මම එකක් කන්නවා. තම්බ්නෙල් එකට ෆොටෝ එකක් ගහගන්න. ගහලා නේද? ඉතින් සමපෝසයි සෝස් නම් අවුලක් වුන්නේ නැහැ මට. ටිකිරි මාරි එකයි පරිප්පුයි මොන වගේ ටේස්ට් එකක් ඒත් දන්නේ. ඔන්න එක චැලෙන්ජ් එකක් නම් හරි. දැන් යාළුවනේ තියෙන්නේ පරිප්පු හොදි ටිකිරි මාරි. අපි මේ කඩාගමු. පේනවනේ. මේ පරිප්පු කන්නයි තියෙන්නේ. ඔයාලා try කරලා බලන්න ඉතින්. සුපිරියි. පොඩි එකනට දුන්නා. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. චැලෙන්ජ් එකත් මම කරා. ඉතින් විනී ප්‍රොඩක්ෂන් YouTube channel එකට තමයි මේ සැරේ චැලෙන්ජ් එක දුන්නේ. එහෙනම් ගිහින් එන්න. ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න.